මේ වීඩියෝ එකේ සමහරක් අයට නුසුදුසු දර්ශන වගේම තිගැස්සෙන සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වෙනස් විදිය පොඩි වීඩියෝ එකක් කරන්න ආවේ. අපේ ගමට පොඩ්ඩක් එහායි කියන්නේ අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 4-5ක් විතර එහායින් තියෙනවා. tie හොල්මන් ඉන්නවා කියලා කියන ගෙදරක් තියෙනවා. අපිට මේ පැත්තේ මල්ලි කෙනෙක් හම්බුණා. මේ මල්ලිත් එක තමයි අපි ආවේ. ඒ මල්ලි කිව්වා මෙහෙම හොල්මන් ඉන්නවා මෙහෙමයි කියලා. අද අපි ඒ ගෙදරට ගිහිල්ලා ඇතුලේ බිත්තරයක් බැදලා යක්කු කැමතියි කියලා කියනවනේ බිත්තර වලට බිත්තරයක් බැදලා අපි පොඩ්ඩක් රෑ ඉඳලා යන්න කියලා ආවේ. බලමු අපිට හොල්මන් ඇත්තටම හම්බෙයිද කොහොමද විස්තරය කියලා. අපි එහෙනම් ඒ ගෙදරට ගිහින් මම ඒ ගෙදර තියෙන විස්තරය කියන්නම්. ලොකු විස්තරයක් තියෙනවා. අපි ගිහින් ඊටු ටික කතා කරගමු. යා. දැන් ආවේ හොල්මන් ඉන්නවා කියන ගෙදරට. මේක තියෙන්නේ අනුරාධපුර රැඹෑවේ වෙලාව කියලා තියෙන ගමක්. මේ ගමේ අහල පහල ගෙවල් අඩුයි. සාමාන්‍ය දැන් මේ ගෙදර ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහායින් තමයි ගෙදරක් තියෙන්නේ. මේ ගෙදර ලොකු කතාවක් තියෙනවා. එන පාළු ස්වභාවය අවුරුදු ගාණෙන් කවුරුත් ඇවිල්ලා නැහැ. මේ ගෙදර ඒ කතාව තමයි මේ ගෙදර ඉඳලා තියෙනවා දැන්ට අවුරුදු 15කට විතර කලින් මේ එක පවුලක්. මේ පේන ගෙදර ගඩා වැටලා තියෙන්නේ. ඒ පවුලේ ඉඳලා තියෙනවා අම්මයි තාත්තයි දුවයි. කොහමද දුවට වයස අවුරුදු 6ක් 7ක් විතර තමයි කියන්නේ. පොඩි කෙල්ලෙක් ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඒ අම්මා නැති වෙලා දෙන මැලේරියාව හැදිලා. හැදිලා නැතිලා තියෙනවා. ඊට පස්සේ මේ ඒ තාත්තා වෙනත් විවාහයක් කරන් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ඒ විවාහේ ඒ අම්මට ළමයි නැල්ලු. ඒක අර බඳපු තාත්තා ඒක දැනගෙන තියෙන්නේ ටිකක් කාලෙකට පස්සේ. මෙයාලා දුකින් ඉඳලා තියෙන්නේ. කොහොම හරි අර හිටපු ගෑන් ළමයාට ඒ කුඩම්මා අඩු ශරීරය තමයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කුඩම්මගේ ශරීරය කියන්නේ අඩු ශරීරය තමයි දක්වලා තියෙන්නේ. කොහොම හරි ඒ ළමයාට වැඩි ආදරෙන් ඉඳලා නැහැ. ඒ ළමයා ඒ අම්මට මානසික රෝගෙකුත් තිබිලා තියෙනවා. කොහොම හරි තාත්තා වැඩට ගිහපු වෙලාවක අර අම්මා ඒ දුවව මරලා දිනවා. මරලා තියෙන්නේ මහා භයංකාර විදියට. අර වයස අවුරුදු 6ක් වෙච්ච ඒ දුවට දුවව උණු වතුර නාවලා. ඒ කියන්නේ දුවට ගහලා සීන දෙන්න ගහලා උණු වතුරෙන් නාවලා තමයි මරලා තියෙන්නේ බේසමකට දාලා. කොහොම හරි ඒ අම්මත් ඊට පස්සේ බෙල්ල වල දැම්මේ ගිය අතුරම බෙල්ල වල තමයි මරලා තියෙනවා. ඊට පස්සේ අර තාත්තා ඇවිල්ලා බලද්දි අම්මා එල්ලලා මැරලා. ඒ දුව මේ අර වතුර බේසමේ මස් දිය වෙලා හරි භයංකාර විදියට තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඒක දැකලා අර තාත්තට පිස්සු හැදිලා තියෙනවා. ඒ වගේ අద్భుත දේවල් හින්දෙන්නේ මේ ගෙදර අහල පහල කියන්නේ මේ පාරේ යන ගොඩක් කට්ටිය දැකලා තියෙනවා. මේ ගෙදර භූත අවතාර ඉන්නවා. ඒ වගේම පාරෙන් යද්දි ළමෙක් අඬනවා එනවලු. අපි ඒ කතාව ඇත්තද කියලා බලන්න අද මේ ගෙදරට ආවා. අපිට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හොඳින් ආපු විතර යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි බලමු මේ ගේ ඇතුලේ අපි හිතන් ඉන්නවා බිත්තරයක් බැදලා කාලා බලන්න. මොකද හොල්මන් ඉන්න තැනක ඒ වගේ පිළිගඳෙන දෙයක් කරාම හොල්මන් එනවා කියලා අහලා තියෙනවා. අපි බලමු. අපි එහෙනම් මේ ගේ ඇතුළේ ගිහින් බලමු. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වෙනස් විදිය පොඩි වීඩියෝ එකක් කරන්න ආවේ. අපේ ගමට පොඩ්ඩක් එහායි කියන්නේ අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 4-5ක් විතර එහායින් තියෙනවා. tie හොල්මන් ඉන්නවා කියලා කියන ගෙදරක් තියෙනවා. අපිට මේ පැත්තේ මල්ලි කෙනෙක් හම්බුණා. මේ මල්ලිත් එක තමයි අපි ආවේ. ඒ මල්ලි කිව්වා මෙහෙම හොල්මන් ඉන්නවා මෙහෙමයි කියලා. අද අපි ඒ ගෙදරට ගිහිල්ලා ඇතුලේ බිත්තරයක් බැදලා යක්කු කැමතියි කියලා කියනවනේ බිත්තර වලට බිත්තරයක් බැදලා අපි පොඩ්ඩක් රෑ ඉඳලා යන්න කියලා ආවේ. බලමු අපිට හොල්මන් ඇත්තටම හම්බෙයිද කොහොමද විස්තරය කියලා. අපි එහෙනම් ඒ ගෙදරට ගිහින් මම ඒ ගෙදර තියෙන විස්තරය කියන්නම්. ලොකු විස්තරයක් තියෙනවා. අපි ගිහින් ඊටු ටික කතා කරගමු. යා.
බලමු මොකද තව එතන ගිහිල්ලා ඒක විදිහට තත්ත්වය කියලා. ඔයාලට පේනවා මේකේ ගරගටලා තියෙන්නේ කැලේ වැවිලා තියෙනවා. මේ ශ්වාසය තිබුණා නැහැ. මේ විත්තිත් කඩන වැටෙනවා. විත්තිත් හරියට දන්නේ. විත්ති අනේකටම කඩන වැටෙනවා. බලමු මේකේ කොහොමද තත්ත්වය. අපි වැඩේට හරියට තරම් උපවා ගන්න බෑ. යන්න. හරි අපි ආවේ අද්භූත ගෙදරට ගේ ඇතුළේ ඉන්නේ. පේනවනේ මේ බිත්තිත් කන වැටෙනවා. මේ ඒ තරමට මේ ගේ දෙරලා දෙන්නේ මේ ළඟදී මිනිස් වාසයක් තිබිලා නැහැ මේ පේනවද කැලේ. කැලේ ගේ ඇතුළටම ඇවිල්ලා. අපි මේ ඉදිරිය දැන් මේ හොඳ පොට්ටක් හොයාගත්ත මෙතන. මෙතන තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. අපි දැන් බඩු ටික හොයාගමු. හොයාගෙන මෙතන බිත්තරයක් බෙදලා බලමු. ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා. අපි දැන් වැඩේ පටන් ගමු. හරි අපි දැන් හදන්නේ ලිපණි වුණා. ආයෙත් මොකද සවුන දැන් මොනවද කියන්නේ නැහැ.
අපිට වැඩි පටන් ගන්න හදන්නේ. හරි. ඔය වෙල අපි වැඩට දාමු. මොකක්ද සද්දයක් කරනවා? බරයන්. බරයන් නෝ. ඊ. මොකක්ද සද්දයක් කරනවා වලට යනවද දන්නේ? කවර් මෙයා ඇවිදින ඔය සද්දයක් කරනවා. ඔය ගිහින් බලමු. මොකක්ද වෙන්නේ? වලට වුණත් දැන් මොකක්ද සද්දයක් වුණා? Guys, wala ko na makakadek no. Oy, tawag tayo. Aberi din ba mo natin sa atin hotel. Sabi lang ba yun? Amot na bay na yang ko. Ang hindi ka ba lang? Mukha මේ රැත්තෙන් කොහොම ඉන්නවා වගේ. එකේ සද්ද ගොඩක් ඇහෙනවා. ඉතින් ඉස්සෙල්ලා යන් එළියට ගිහින් බලමු. යාළුවනේ පේනවනේ දාඩියක් දාලා. සද්දයක් ඇහුණා මේ ගේ ඇතුලේ. දැන් අපි පැය භාගයකට පස්සේ අපි හිටිය ලිටලා සද්ද අඩු වෙනකම් කොහොම හරි අර සද්දෙකින් පස්සේ සද්දයක් ඇහුන්නේ නැහැ. දැන් පැය භාගයකට පස්සේ අපි ආය යනවා ඇතුළට. අපිට සද්ද වුණාට අපිට කවුද හොල්මන්ද සතෙක්ද මොකක්ද කියලා බලා ගන්න බැරි වුණානේ. අපි ආය යන් අපේ වීඩියෝ ඉතුරු ටිකට. දැන් නම් බයෙත් බෑ දාඩියක් දාලා පේනවද ඔයාලට. අපි ගිහින් බලමු අතත් වේවුලනවා. අපි ඇතුළට ගිහින් බලමු ගොමර බිත්තරේ අද බදිනවා. බෙදලා බලමු. බෙදලා කාලා බලමු. මේ ඇත්තට මේ හොල්මන් කියන දේ ඇත්තද බොරුද සතෙක්ද දන්නේ නැහැ නේ. අර මේ කෑ ගැහුවේ. අපි වැඩේ කරමු යන් ඉස්සරහට. හරි මෙතන බිත්තරයක්. අපි දැන් වැඩේ කරලා බලන්න යන්නේ. බලමු ඊළඟ මොහොතේ අපිට මොනවා වේද කියන දන්නේ නැහැ. අපිට අද්භූත සද්ද වගේක් ආවා. දැන් නම් ඒ සද්ද අඩු වෙලා තියෙනවා. අපිත් ඒක මල්ල දෙන්නත් ගියා. උන් දෙන්න බයගොල්ලෝ උන් දෙන්න බයලා ගියා. කමක් නැහැ. අපි බලමු ඕනෑක් වෙන්න කියලා වීඩියෝ එක තුලික් කරලා බලමු. මේ හොල්මන් කියන දේ අද ඇත්තද බොරුද කියලා ඔප්පු කරලා පෙන්නන්න. බලමු. බිත්තර වලට හොල්මන් කැමතියි කියලා කියනවා. බලමුකෝ. හොල්මන් ඉන්නවා නම් එක්ක එයි. අපිට මොනවා හරි වෙනවා නම් වෙයි. අපි කරලා බලමු මේක ඉස්සරහට. හරි බිත්තරේ දෙනවා. අපි ගම්ම බිත්තරේ ලුණු කුඩු බිස්කුයි දාලා බලමු.
හරි ගයිස් අපි පිටරේ බැද්දා. අපිට කිසිම සද්දයක් බද්දයක් නැහුන්නේ නෑ අය. සතෙක් වෙන තමයි අර කෑ ගන්න නැත්තේ. හරි අපි බලමු දැන් මේක බාගෙන කාලා බලමු. හරි දැන් අපේ වැඩේ නම් ඉවර වුණා. කිසිම සද්දයක් බද්දයක් තාම නැහැ. අපි දැන් අවසාන අදියේ ඉන්න අපි මේ කාලා බලමු. කාලා වෙන දෙයක් වෙයි. කාලා බලමු. අපේ වැඩේ ඉවරයි. අපි බිත්තරේ බැද්දා. පොඩි සද්ද ටිකක් ඇහුණා. ඔය සත්තුන්ගේ සද්ද වෙන්නේ නැති. අපි බිත්තරේ බැදලා කෑවා. තාම කිසිම දෙයක් උන්නේ නැහැ. මම හිතන්නේ හොල්මන් කියන දේ බොරුව. මිත්‍යාව. ඒ හින්දා නැත්තම් මෙච්චර මේ හොල්මන් ඉන්නවා කියන ගෙදර බිත්තරයක් බැදලා කෑවා නම් හොල්මනක් ඉන්න එපා. අපි අපේ වැඩේ ඉවර කරා. බිත්තරේ බැද්දා බදිද්දී ලියපත්තු ගද්දි සද්ද ටිකක් ආවමුතු. ඔයාලට ඇහෙන්නේ නැති සමහර විට. සමහර විට සත්තුන්ගේ සද්ද වෙන්නේ නැති. අපිත් එක මල්ලා දෙන්න බයලා ගියා. මමයි මගේ කැමරාමනුයි හිටියා. අපි දැන් බිත්තරේ බෙදලා ඉවරලා කොහොමද වැඩි ඉවර කරලා කෑවා බිත්තරෙත්. තාම කිසිම සද්දයක් බද්දයක් ඇහුන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ හොල්මන් කියන දේ බොරුවක් මිත්‍යාවක් වෙන්නේ. ඒ හින්දා මගේ මතේ බොරුවක් වෙන්න ඕනේ. හොල්මන් ඇත්තටම ඉන්නවා නම් මෙච්චර මේ හොල්මන් ඉන්නවා කියන ගෙදර අපිට මොකක් හරි පොඩි හරි දෙයක් දකින්න හම්බෙන්න බෑ. බිත්තරයක් ආපහම හොල්මන් කියන දේ බොරුවක් වෙන්නේ නැති. ඒ වගේම තවත් මේ වගේ එන අපි මෙතන වීඩියෝ එක නවත්තනවා. ආයෙ දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මම subscribe කරන්න. මට like එකක් දාන්න. තවත් මේ වීඩියෝ එකකින් හම්බෙමු.